හෙලෝ කොහොමද මගේ යාළුවෝ පොත් කියවන පොත්ගුල්ලියෝ පොත්ගුල්ලෝ ටිකයි හොඳින් ඇති කියලා මං හිතනවා. මේක කියවුවද 2025 ලොකු පොතක් පේනවද? ප්‍රමාණෙ මේ ලොකු පොත් වලට ආසයට මේක දැක්ක ගමන් හිත යනවා. ගාන දැක්කම තමයි තරු පේන්නේ. 3950 යාළුවනේ. මේ තමයි 2025 මගේ පොත් එකතුවේ වැඩිම මිලක් ගිය පොත. ඉතින් මේක 3950 වුණාට මට බුක් ෆෙයාර්ගේ 30% ඩිස්කවුන්ට් එකක් හම්බුණා. මගේ බොහොම හිතවත් මං හැමදාම පොත් ගන්න මගේ හිතවත් බුක් ෂොප් එකේ. ඉතින් යාළුවනේ ආක්‍රමණ මේක දැක්ක ගමන් මට ආස හිතුණා එකක් තමයි මේකේ තියෙන මේ ෆොටෝ එක. මේකේ තියෙන මේ ෆොටෝ එක මට හිතුනේ මේ නේවි ඔෆිසර් කෙනෙක්. ඔව් ඇත්තටම මේ විදිහට අතේ අග කොටස අපිට දකින්න පුළුවන් වෙන්නේ නේවි ඔෆිසර්ස්ලාගේ. ඉතින් ඒ වගේම මේ ඉන්නේ ටැමිල් ගර්ල් කෙනෙක් සහ පිච්චමල්. ඒ කියන්නේ මෙතනට අනිවාර්යෙන් ඔන්න ඔය කතා දෙක සම්බන්ධයි. එකක් මේකේ පොත ලොකුයි කතාව ඉන්ට්‍රස්ටිං සහ මේක කාංචනා අලහප් පිරුමගේ වීම තමයි අනිත් කාරණාව. ඉතින් මේ කතාවේ ඉන්නවා මේ පේනවනේ ලස්සන රූප මැද්දෙන් තියෙනවා දකින්න හරිම ලස්සනයි. මේකේ ඉන්නවා නේවි ඔෆිසර් කෙනෙක්. එතකොට ලස්සන ටැමිල් ගර්ල් කෙනෙක් ඉන්නවා. භූමි ආරාධ්‍ය රාජේන්ද්‍රන් ටැමිල් ගර්ල් කෙනෙක්. ඒ වගේම තමයි මේකේ ඉන්නවා නේවි ඔෆිසර් කෙනෙක්. ඒ කියන්නේ යාගේ තාත්තත් ඒ ශේෂ්ත්‍රයමයි. ඉන්ද්‍රනාත මඩුගල්ල. රවිනාත මඩුගල්ලගේ ලොකු පුතා. ඒ වගේම බැස්ස දවසක රැක. හිතා ගන්න බැරි විදිහට මේ ආඩම්බරකාර පුතා මාස 6ක කිරි දරුවෙක් එක්ක ගෙදර එනවා. ඇවිල්ලා කියනවා මේ ඉන්නේ මගේ දුව කියලා. ඉතින් මුළු මඩුගල්ල ෆැමිලි එකම ෂොක් වෙනවා මේ කතාව අහලා. එහෙම වෙන්නේ කොහොමද? එයා තාම විවාහ වෙලා නැහැ. ඒ කියන්නේ තාම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න තරුණයෙක්. කොහොමද මෙහෙම උනේ? ලස්සන දරුවෙක් එක්ක දෝනි කෙනෙක් දුවක් එක්කගෙන ඇවිල්ලා මේ මගේ දුව කිව්වහම ගෙදර හැමෝම පුදුම වෙනවා. ඔතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඇත්තටම ගින්දරක් එක්ක මහ වැස්සක පත්තු වෙන ගින්දරක්. ඉතින් බොහොම දුක් වෙනවා. මොකද එයාගේ කැරියර් එකේ බොහොම උසස්ම තැනට යන්න ඔන්න මෙන්න ඉන්නකොට තමයි එයා මේ වගේ මඩ පාරක්. ඉතින් ඇත්තට මේ තාත්තෙක් නැති දරුවෙක් කියන්නේ මඩ පාරක් තමයි. ඒ වගේ නිලලත් නිලධාරියෙකුට නිලයෙන් බලයෙන් පිරුණු පවුලක ආඩම්බරකාර තාත්තෙක්ගේ ආඩම්බරකාර පුතෙක්ට ඇත්තටම ගැටලුවක්. පවුලේ පුතාලා දෙන්නයි එක්කෙනෙක් බොහොම දඟකාරයෙක්, කටකාරයෙක්, විසේකාරයෙක් විශ්ව මඩුගල්. විශ්ව මේ දේ කරා නම් ගෙදර අයට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මොකද විශ්ව කියන්නේ ඒ වගේ චරිතයක්. නමුත් නිවිච්ච, හැදිච්ච දෙමව්පියන්ගේ වචනෙට පිටුපාපු නැති බොහොම අහිංසක පුතාගේ මේ හැංගිච්ච කතාව මොකද්ද? ඇත්තටම මේ දරුවා නිසා යාගේ රැකියාවට යන්නේ නැතුව මේ දරුවා බලා ගන්න හදනව තනියෙන්. ඉතින් ඔය කතාවේදී නැණි කෙනෙක් ඕන වෙනවා බබා බලා ගන්න. අහම්බෙන් ගෙදරටම එනවා නැණි කෙනෙක්. භූමි ආරාධ්‍ය රාජේන්ද්‍රන් ටැමිල් ගර්ල් කෙනෙක් කියලා ගොඩක් අය දන්නෙත් නෑ මුලින් කතාවේ. ටිකක් කියවන් යනකොට තමයි ටැමිල් ගර්ල් කෙනෙක් කියලා අපි දැනගත්තට පවුලේ අය දැනගන්නේ ඇත්තටම. දෝන්ට නම තියන්නෙත් භූමි, පෘථිවි, ජිතේන්ද්‍රා, ජිතු. මේ ජිතුගේ කතාව තමයි මේ මුළු පිටු 808ක් පුරාවටම යන්නේ. මේ ජිතු කවුද? ඇයි මේ විශ්වනාථ යාගේ දුව කියලා කියන්නේ? මේ භූමි කවුද? භූමි එකපාරටම ආවද? භූමි ප්ලෑන් කළා ආවද නැත්නම් වෙන මොකක් හරි? මොකද මේගොල්ලෝ ඒ කියන්නේ මේගොල්ලන් පවුලේ තාත්තා සහ පුතා දෙන්නම වැදගත් නිලතල දරන වගකිය යුතු නිලධාරීන්. එතකොට ටැමිල් ගර්ල් කෙනෙක් කෙනෙකුට ඉතින් මුලින් හිතෙන්න පුළුවන් මෙතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. නෑ. එහෙම නෙමෙයි ඇත්තටම. ඔයගලන්ට හිතා ගන්න බැරි විදිහේ අවසානයක් තියෙනවා. මේක අවසානට යන්න කලින් මැද්දෙන්ම කතාව මැද හරියක් වෙනකොටම අපි දැනගන්නවා. ඒතර පවුලේ ඉන්න විශේෂකාරයා භූමිට ආදරය කරනවා. ඒ වගේම ආඩම්බරකාර විශ්වනාථත් භූමිට ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම දරුවා ගොඩාක් ලං වෙනවා. භූමි නැතිව ඉන්න බැරි තරමට භූමිට එකතුයි.
මේ කවුද මේ භූමි? ඉතින් මේ භූමි කවුද? මේ දරුවගේ ඇත්තම අම්මා තාත්තා කවුද? මොකද්ද මේ කතාව? මඩුගල්ල පරම්පරාවේ චූටි කුමාරිකාව කියලා තමයි හඳුන්වන්නේ. පස්සේ හැමෝගෙම ආදරේ දිනා ගන්නවා. සීයාගේ ආච්චිගේ බාප්පගේ හැමෝගෙම ආදරේ දිනා ගන්නවා. මෙයාගේ අම්මා කෝ කියන ප්‍රශ්නෙට හැමතිස්සෙම විශ්වනාථ කරබාගෙන ඉන්නවා. එයා කතා කරන්නේ නැහැ. ඇත්තටම එක දවසක් එන කෝල් එකක්. එක කෝල් එකක් එනවා. ඔයාගේ දරුවා බාර ගන්න. එච්චරයි. ඉතින් මේ වචනෙට මෙයා දන්නේ කොහොමද එහෙම දෙයක් වෙන්නේ කියලා. ඔහොමයි විශ්වනාථගේ දරුවා වෙන්නේ. එතකොට මේගේ අම්මා කවුද මෙයාගේ? ඉතින් මේ කතාව කියවන්නේ යාළුවනේ. කියවලා බලන්න. ගාන පොඩක් වැඩි. ලයිබ්‍රරි වලට දැන් ඇවිල්ලා ඇති ගිය අවුරුද්ද පොතක් නිසා අනිවාර්යෙන් කියවන්න. මේ කතාවේ ලස්සන අවසානයක් තියෙනවා. ආදරණීය අවසානයක් තියෙනවා. ලස්සන චිත්‍ර තියෙනවා මේ පොතේ. තනින් තන ලස්සන චිත්‍ර තියෙනවා අපිට බලන්න. මේ පේනවා නේද? හරිම ලස්සන චිත්‍ර තියෙනවා. කියවන්න. කියවලා හොයාගන්න මොකද්ද මේ කතාවේ අවසානය. මේ ලස්සන චිත්‍ර මේ පේනවා නේද? හරිම ලස්සනයි. හිත ඇදෙනවා, ආදරේ හිතෙනවා. එහෙනම් අපි කියවලම හොයාගමු. ජිතු බබාගේ අම්මයි තාත්තයි කවුද? සහ කවුද මේ භූමි? අවසානයේ භූමි වයිති වෙන්නේ මඩුගල්ල පරම්පරාවේ ලොකු පුතාටද පොඩි පුතාටද? ඕගොල්ලොම කියවලා හොයාගන්න. කාංචන ලස්සනට කතාව ලියලා තියෙනවා. ඉතින් ලොකු වේදමක් ගියාට පාඩුනේ නැහැ. පොත ලස්සනයි මං කියවලා රස වින්දා. ඕගොල්ලොත් කියවන්න. එතකොට අපි බලමු කාංචනාගේ තව පොතක්. හේන්ලන්ද. හේන්ලන්ද රුපියල් 800යි. හේන්ලන්දි පිටු ටිකයි තියෙන්නේ. පිටු 152ක කතාවක්. මේක හොරර් ස්ටෝරි. ඇත්තටම කාංචනාට හොරර් ස්ටෝරීස් ලියන්නත් පුළුවන්. ලස්සන ආදර කතා ලියන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ගොඩක් පොත් ලියලා නැහැ. ලියලා තියෙන පොත් කීපේ හරිම ලස්සනයි. ඒකට හේන්ලන්දේ අපිට හම්බ වෙන්නේ අමුතුම විදිහේ කතාවක් හම්බ වෙන්නේ. මේක කියවන් යනකොට ඇත්තටම සමහර තැන් හරිම ඒ කියන්නේ හිතා ගන්න බෑ. යාළුවනේ පුංචි වැරද්දක් වුණා. දැන් මේක බලාගෙන යන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති පොත්ගුල්ලි මොනවද මේ කියන්නේ කියලා. මේ ඉන්නේ කාංචනා කුඹුරේ ගෙදර. ආක්‍රමණ ලිව්වේ කාංචනා අලහප්පෙරුම. පොඩි වැරද්දක් වුණා. මම මේ දෙන්න ගැනම එකපාර කතා කරන්න හිතාගෙන ආවේ. ඉතින් චූටි වැරද්දක් වුණා. හරි කමන්නේ. මේ ඉන්නේ කාංචනා අලහප්පෙරුම, මේ ඉන්නේ කාංචනා කුඹුරේ ගෙදර. මේ කාංචනාලා දෙන්න පොඩ්ඩක් මාව පැටලෙව්වා. සමා වෙන්න ඕනේ. හරි. අපි නැවත එහෙනම් ඔන්න හරි විදිහට යමු. මේ තමයි කාංචනා කුඹුරේ ගෙදර. කාංචනා කුඹුරේ ගෙදරගේ පොත් දෙකක් මගේ අතේ දැන් මේ වෙලාවේ තියෙනවා. හේන්ලන්ද සහ මොඩල්. දෙකම හොරර් ටයිප්, හොරර් ස්ටෝරි. එතකොට තව එක පොතක් මෙතන අඩුයි වියරු කියන පොත. ඒකත් මගේ ළඟ තියෙනවා. මේ වෙලාවේ out of library. ඒ කියන්නේ library එකෙන් අරන් ගිහිල්ලා. එතකොට මේ කතාවේ ඇත්තටම මේක මේ පොඩි පුංචි කතාවක්. මේකේ තියෙන ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක්ගේ දුවෙක් ඉන්නවා සහ වෙදකම් කරපු වෙදහාමිනේ කෙනෙකුත් මේකේ ඉන්නවා කොනක. මේක හරිම කියවන්න වෙලාවකට ටිකක් ඇඟට නිකන් හරි අමාරුයි වගේ දැනෙනවා. හිතට අමාරුයි. ඒ තරම් අර කියව ගන්න හරි අමාරු වුණා මේක මට කියවගෙන යනකොට. ඔයගොල්ලොත් කියවලා බලන්න. කියවලාම තේරුම් ගන්නකො මේක. අමුතුම එකක්. අමුතුම කතාවක්. හරිම গুপ্তයි. හිතා ගන්න බෑ. මං ආයෙත් සෝරි කියනවා යාළුවනේ. පුංචි වැරදිමක් උනේ. හරි. සුළු දෙයටත් බියට හා කම්පනයට පත්වන්නන් පොත කියවීමෙන් වැළකී සිටින කියලාත් තියෙනවා. හරි. එහෙනම් කියවලම බලන්න. හරි. අපි එහෙනම් බලමු the නෙමෙයි මොඩල්. the මොඩල් නෙමෙයි මොඩල්. හරි. හුරු පුරුදු ඈ සොයා යන ගමනක 18+ ඒ කියන්නේ ඉතින් 18ට අඩුවයි කියවන්න එපා. මොකක් හරි හේතුවක් ඇතිනේ. අහස් ප්‍රකාශන 1500යි. පිටු තියෙනවා 304ක්. අවසානයේ කියනවා මොඩල් කතා මාලාවේ දෙවැනි දිගහැරුම The Blue. සමගින් නැවත හමුවෙමු. තාම නම් කරලා නැතුව ඇති. මම හිතන විදිහට මට අප්ඩේට් එකක් ආවේ නැහැ. මේකේ තියෙන්නේ මොඩල් කෙනෙක් ගැන. ඒ කියන්නේ නිරූපණ ශිල්පිනියක්ගේ කතාවක්. ඇත්තටම සහෝදරියෝ දෙන්නෙක්. එක්කෙනෙක් මැරිලා. එතකොට මේකේ මුල සිටම හොල්මනක් විදිහට ආත්මයක් විදිහට මැරිච්ච සහෝදරි එනවා එයාගේ ජීවත් වෙලා ඉන්න සහෝදරි ගාවට ඇවිල්ලා එයාව ලොකු කරදර ගොඩකින් බේර ගන්නවා. මේක ඉතින් අර
කියන්නේ පොඩි දරුවෝ නම් කියවන්න එපා. මේකේ තියෙන ගැටලුකාරී තැන් කීපයක් අපි පොඩි දරුවන්ට ඔලුවට එච්චර හොඳ නෑ ඒවා. ඒ කියන්නේ මොඩලින් ශාස්ත්‍රයේ තියෙන නොඑක ආකාරයේ ගැටලු සහ වෙන දේවල් මේකේ තියෙන හැම දෙයක්ම වෙනවා ලෝකයේ වෙනවා ලංකාවෙත් වෙනවා ඇති. ඉතින් මේක කියවන්න අනිවාර්යෙන් මේක කියවන්න ඕනේ ලොකු අය. පොඩි අය කියවන්න එපා. මේකේ ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. එක ගැහණු ළමයෙකුට. ඉතින් යාගේ සහෝදරී තමයි හොයාගන්නේ ඇවිල්ලා. දියතලාවේ අක්කර ගානක් ඇතුලේ හැංගිලා තියෙන කතාවක්. කියවන් යනකොට හිතනවා මේව ඇත්තටම තියෙනවද කියලා. තියෙන්නත් පුළුවන්. වෙනස් කතාවක්. ඇත්තට මම මේ වගේ එකක් කියවලා නැහැ. ඒ කියන්නේ මේකට සමාන කරන්න පොතක් නැහැ මගේ ළඟ. සමහර පොත් තියෙනවා. මේ පොතත් අර පොත වගේ කියන මතක් වෙනවා. නමුත් එහෙම මම මේ වගේ පොතක් නම් මේ වෙනකොට කියවලා නැහැ. එහෙනම් ඔන්න කාංචනා කුඹුරේ ගෙදරගේ පොත් දෙකක් ගැන කතා කරන්න. නැමත මම එනවා කාංචනා අලහප් පිරුමට ඔන්න පටලව ගන්න එපා. මේ අව්‍යානත් ලොකු පොතක්. දවල සිහසුනේ පුරාවෘත්තය. අව්‍යානා වෙනවා මුදල. අව්‍යානගේ මුදල කීයද? අව්‍යානගේ මුදල සඳහන් වෙන්නේ නැහැ යාළුවනේ මෙතන. හරි. කොහොම වුණත් අපි බලමු. මේක පරණයි. මේ මගේ ලයිබ්‍රරි කට්ටිය අරගෙන ගිහිල්ලක් තියෙනවා 2024. අව්‍යාන කියන්නේ වෙනස්ම කතාවක්. රජ කතාවක් මේකේ තියෙනවා. කියවලා බලන්න ඕනේ ඇත්තටම. ආදරය, කුතුහලය, ප්‍රීතිය, ත්‍රාසය ඔක්කොම තියෙනවා. එතකොට යානගේ කතාව. මේක ඇත්තටම මේක පොතකින් ඉවර වෙන්නේ නැහැ. මේකේ part 2 දවල සිහසුනේ පුරාවෘත්තයේ නවකතා මාලාවේ දෙවෙනි දිග හැරුමෙන් හමු වෙමු. මට හොයලා බලන්න බැරි වුණා යාළුවනේ මේකේ part 2 ඇවිල්ලාද කියලා ඇත්තටම. මම ඒ ගැන අප්ඩේට් නැහැ. මගේ යාළුවෝ කියන්නකෝ දන්නවනම් ඇවිල්ලාද මට ගන්න. මොකද මට ඇත්තටම දැන් මේක නැවත කියවන්න හිතලා තියෙනවා. මේකේ තියෙන්නේ රජ කතාවක්, අමුතුම ගැහණු ළමයෙකු ගැන කතාවක්, ලස්සනයි කතාව. ඒ කියන්නේ එයා වෙනුවෙන්ම ඉපදිච්ච කුමාරයෙක් වගේ කෙනෙක් ඉන්නවා. සූර්ය. ඉතින් මේක කියවන්න. කියවලා part 2 ඇවිල්ලාද කියලා අපි බලමු. අහසි අව්‍යානගේ සූර්ය අර්ථසාත්ගේ ලස්සන ආදර කතාව. මේකේ මිල සඳහන් නොවෙන්නේ ඇයි? මිල මට හොයාගන්න බැරි වුණා. සිලිකා පබ්ලිකේෂන් එකකින් තමයි කරලා තියෙන්නේ. පොත ලස්සනයි හොයාගෙන කියවන්න. හරි. එතකොට මේ තියෙන්නේ අපේ කාංචනා අලහප් පිරුමගේ යශෝරාවි. 1300යි සාර්වී පබ්ලිකේෂන් කරලා තියෙන්නේ. පිටු 200යි. ලොකු කතාවක් නෙමෙයි. ලස්සනයි කතාව. රජීව් ගජනායක. ගජනායක පරම්පරාවේ ඉපදුණු හිතුවක්කාරයා. වලව් කතාවක්. නූපා බණ්ඩාරනායක රජීව් ගජනායක. එතකොට මේ දෙන්න අතරට එනවා තවත් ලස්සන ගෑනු ළමෙක්. ඉතින් මේ කතාවත් කියවන්න ඕනේ. මගේ මතකයේ හැටියට එයා අමේලියා වෙන්න ඕනේ. ඔව් අමි. ඇත්තටම මේකත් හරි වෙනස් කතාවක්. තුන් දෙනෙක් සම්බන්ධ තුන්කොන් ආදරයක්. මේක කියවන්න. කැමේලියාගේ දුව තමයි අමේලියා. ලස්සන ආදර කතාවක්. පොඩි දුක්ත පැත්තකුත් පොඩ්ඩක් තියෙනවා. හරිම ලස්සනයි. පුංචි කතාවක් ලොකුත් නෑ. මේකත් කියවලා බලමු ඉතින්. ලස්සනයි. ස්වර්ණ මායා සංසාරගත ප්‍රේම කාව්‍යක වර්තමාන ආවර්ජනය. ඔන්න ස්වර්ණ මායා කාංචනාගේ තවත් ලස්සන පොතක්. ඇත්තටම ලස්සනයි මේ කතාව. නොහඳුනන්නේ පබ්ලිකේෂන් වලින් රුපියල් 1950යි. මේ පොත සෑහෙන දෙනෙක් අරන් ගිහිල්ලක් තියෙනවා ලයිබ්‍රරි එකකින්. ඉතින් පොත් පරණ වෙලා කහ වෙලා පිටු නැමිලා. ඉතින් යාළුවනේ මං කියලා තියෙනවා. ඉතින් අපිට හැමදාම තියාගන්න බෑ. ඒ නිසා ඉතින් අපි මේ දේවල් තේරුම්ගෙන අපිට ලැබෙන දේවල් අපිට පුළුවන් විදිහට ෂෙයා කරගෙන ජීවත් වෙන්න ඕනේ නේද? හරි. එතකොට මේ කතාවේ මොකද්ද කියන්නේ? ප්‍රේමයේ මරණයෙන් කෙලවර නොවන්නේ වෛරය දෙසීම එපමණක් නොව සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේද ජනමැදීම් දෙකාත්ම භවයකින් පමණක් කෙලවර නොවන්නේ. ආත්මීය පෙම්වතුන් ආත්මයක් පාසා ඕනෝන් පතා මෙම සංසාරේ පුරා යලි යලිත් උපදිනු ඇත.
නපුර දෝතින් දරාගත් වෛරක්කාරයන් දෝන් පසුපස හඹායනු ඇත්ත. අනිවාර්යෙන්ම ආදරය ගාව වෛරයක් තියෙනවා. සෙංකඩගල පුරවරයේ ලස්සනම ලස්සන ආදර කතාවක්. ඉතින් මේක කියවලම බලන්න ඕනේ. ආශිෂ් ඉන්නවා මේකේ. ආශිෂ්ට කොහොමද යාව මොන ගහෙන්නේ? ආයුෂ් ඉන්නවා. අමුතු නම් ටිකක්. ත්‍රිශූල්, ආශියා අමුතු නම් ටිකක් ලස්සන කතාවක්. මේක කියවලා බලන්න. මේක ආත්ම කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ ආදරවන්තයෝ පිටිපස්සෙන් එන වෛරක්කාරයොත් මේකේ ඉන්නවා. තවත් භවයකට අවසර ස්වර්ණමායා. කියන්නේ මේකේ දෙවෙනි කොටසක් තියෙන්න පුළුවන්. කතාව හරිම ලස්සනයි. එතකොට මේ කතාව ඔයගොල්ලෝ කියවලා බලන්න. මේ වෙනකොට මේ පොත් ලයිබ්‍රරි වල තියෙනවා. අරගෙන කියවන්න. රජ කතාවක් මේක ඇස්සේ හැංගිලා තියෙනවා. වර්තමානයේ තියෙනවා. ඉතින් අපි කියවලා බලමු. මොකද්ද මේ කතාව? කාංචනාගේ පොත් හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ කාංචනා අලහප්පිරුමයි, කාංචනා කුඹුරේ ගෙදරයි. අද ඔන්න පොත්ගුල්ලිට වැරදුනා. ඔයගොල්ලෝ හිතුවද දැන් පොත්ගුල්ලි බොරු කියනවා කියලා. මේ බලන්නකෝ මේ දෙන්නම ඉතින් කාංචනාලා. මට ඉතින් චුට්ටක් පැටළුණා යාළුවනේ. ඉතින් ඒක ලොකුවට හිතන්න එපා. කාංචනාලා දෙන්නගෙම පොත් කියවන්න. කාංචනාලා දෙන්නගෙම පොත් ලස්සනයි. හොඳයි එහෙනම් කුඹුරේ ගෙදරගේ පොතුයි අලහප්පිරුමගේ පොතුයි හැමෝගෙම පොත් කියවන්න. හැමදාම පොත් කියවන්න පොත්වලට ආදරය කරන්න. එහෙනම් පොත්ගුල්ලිය ආයෙ දවසක එන්නම්. පැටළුණාට ආයෙත් සොරි. ගිහින් එන්නම්. ආදරෙයි.